අපි අපිව තව කෙනෙක්ට හඳුන්වලා දෙනකොට මෙන්න මේ දේවල් තුන අනිවාර්යෙන්ම කියවෙන්න ඕනේ. බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙනවා ඉන්ටර්විව් එකකදී නැත්නම් සම්මුඛ පරීක්ෂණයකදී අපිව හඳුන්වලා දෙන්න. කියනවා introduce yourself. අපි කවුද කියලා කියන්න කියනවා. එහෙම නැත්නම් පොදුවේ ගන්න මීටින්ග්ස් වලදී අපිට සිද්ධ වෙනවා අපි කවුද කියලා හඳුන්වලා දෙන්න. මේ ඕනම අවස්ථාවක අපිට සිද්ධ වෙනවා මෙන්න මේ දේවල් තුනත් එක්ක අපි කවුද කියන එක හඳුන්වලා දෙන්න. මොනවාද ඒ දේවල් තුන? පළවෙනි එක තමයි නම. දෙවෙනි එක තමයි චරිතය සහ වටිනාකම. name, role, value. මෙන්න මේ තුන අනිවාර්යෙන්ම තමන් හඳුන්වලා දෙද්දි කියවෙන්න ඕනේ. උදාහරණයක් බලමුද? මෙන්න මෙහෙමයි මම ඕනම තැනකදී මාව හඳුන්වලා දෙන්න පුරුදු වෙලා ඉන්නේ. මගේ නම ඒෂාන් ආරච්චිගේ. මම දැනට පුද්ගලික කතන පුහුණුකරුවෙක් විදියට වැඩ කටයුතු කරනවා. ඒ තුලින් පුද්ගලයන්ගේ විශේෂයෙන්ම තරුණයන්ගේ සහ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගේ කතන දුර්වලතා, සබකෝලය, පෞරුෂ වර්ධනයේ ගැටලු निराකරණය කරලා ඔවුන්ට ශාස්ත්‍රයේ ඕනම තැනක නොබියව කතා කිරීමට අවශ්‍ය ඒ ශක්තිය සහ පෞරුෂ වර්ධනය ඇති කිරීම මං හරහා සිද්ධ වෙනවා කියලා තමයි මම මාව හඳුන්වලා දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයා කොහොමද ඔයාව හඳුන්වලා දෙන්නේ කියන එක. මතක තියාගන්න ඔයාගේ නම, ඔයාගේ රෝල් එක, ඔයාගේ වටිනාකම ඔයාව හඳුන්වලා දෙද්දී කියවෙන්න ඕනෙමයි.